අද අපි ආවා Osmo Mobile 7P එක unbox කරන්න. එහෙනම් අපි මේ වීඩියෝ එකට let's go. හරි guys ඔන්න අද අරගෙන ආවා අපේ vlog series එකට සුපිරිම වැඩ ගැල්ලා. ඉතින් අපි මේක unbox කරලා බලමු. මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. අපි එන unbox කරලා බලමු. අයිතින් box එක අතින් ගත්තොත් එහෙම DJ සාමාන්‍යයෙන් DJ product එකක් කියන විදිහට neat and clean එකේ box එක අපිට හම්බෙලා තියෙනවා. මේකේ front box එකේ ගාලා තියෙන පිට් එකත් එක්ක DJ Osmo Mobile 7P කියලා ගාලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ DJI කියලා logo එක තියෙනවා. මේ පැත්තේ website එක තියෙනවා. ඊට පස්සේ යට back එකේ තියෙන්නේ cam එකට පේනවද දන්නේ නැහැ. මෙතන යට back එකේ තියෙන්නේ made for iPhone කියලා. ඉතින් මේක ගොඩක් stabilization කරලා තියෙන iPhone වලට මේක Android වලටත් හොඳට වැඩ කරනවා. ඉන් ප්‍රශ්නයක් නැහැ. box එකේ පිටිපස්සට આવත් එහෙම මේකේ objective tracking තියෙනවා. ඉතින් අපිට tower track කරලා stabilization විදියට ඔය රීතනකින් මේක hold කරලා ඉවරලා අපිට ඒකෙන් track කරගන්න පුළුවන් ඕන දෙයක්. ඊට පස්සේ මේක full rotatable එකක් තියෙනවා. ඊට පස්සේ DJ Memo app එකෙන් අපිට video editing එකේ පාසුකම් ඔක්කොම ටික හම්බ වෙනවා කියලා දාලා තියෙනවා. ඕන විදිහට අපිට fold කරලා ඕන තැනක අරගෙන පුළුවන් කියලා එතන විස්තරය දාලා තියෙනවා. ඊට පස්සේ charging time එකක් මෙතන දීලා තියෙනවා. පේනවා ඇති. box එකට හම්බ වෙන දේවල් ටික දාලා තියෙනවා. මෙතන අපිට හම්බ වෙනවා gimbal එක හම්බ වෙනවා. ඊට පස්සේ phone holder එක හම්බ වෙනවා gimbal එකත් එක්ක. මෙන්න මේක තමයි 7P එකේ ආපු වැදගත්ම module එක. ඒක මම unbox කරාට පස්සේ පෙන්නන්න මොකක්ද කියලා. මෙන්න මේක tracking module එක. storage pouch එකක් වෙනම හම්බ වෙනවා. power cable එක හම්බ වෙනවා. ඊට පස්සේ module එකයි mobile එකයි නැත්නම් module එකයි gimbal එකයි අතර තියෙන connection එකට type C to C cable එකක් හම්බ වෙනවා. ඊට පස්සේ documents හම්බ වෙනවා. ඉතින් අපි බලමු. ඒකත් එක්ක තමයි DJ Memo app එක තියෙනවා. DJ Memo app එක Store එකෙන් Apple App Store එකෙන් හරි Android Play Store එකෙන් හරි ඔයගොල්ලෝ download කරලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක unbox කරලා ඇතුලේ තියෙන මොනවද කියලා. මේක තමයි device එක. මේ තියෙන්නේ මම අර කිව්ව module එක. මේක AI module එක. සහ ෆ්ලෑෂ් එකක් වෙනම එනවා මේකට. මේක තමයි මේකේ තියෙන ප්‍රධානම magic phone holder එක තියෙනවා. මේක තමයි phone holder එක. මේකේ පෙන්නලා තියෙනවා phone එකේ cam එක කොයි පැත්තට තියන්න ඕනේ. මේ තියෙන විදියට gimbal එකයි module එකයි අතර connection එක තියාගන්න cable එකක්. ඉතින් type C to C cable එකක් මේකත් තියෙනවා. ඒකත් එක්ක charging cable එක. ඉතින් සාමාන්‍යයෙන් phone එකට හම්බෙන විදියටම type C to C charging cable එකකුත් මේකට එනවා. ඉතින් ওই ටික තමයි මේකත් එක්ක හම්බෙන්නේ තියෙන්නේ. gimbal එකයි mobile එකේ connection එක තියාගන්න මෙතනදී අපි DJ Memo app එක use කරනවා. මම box එකේ ඔයගලන්ට පෙන්වන එක download කරන විදිය සායය ගන්න විදිය DJ Memo app එකට අපි යන්න ඕන මුලින්. DJ Memo app එකට ගියාට පස්සේ ඔයගලන්ට පෙනෙන විදිහට camera icon එක තියෙනවා. camera icon එකට ගියාට පස්සේ එයා Bluetooth connection එක request කරනවා. ඉතින් අපිට පුළුවන් මෙතනින් Bluetooth connection එක on කරලා ඉවරලා ඔයගලන්ට පේන්නේ නැති OM7P කියන device එක connect වෙලා තියෙනවා. ඒ තමයි මේ මගේ gimbal එක. ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ කනෙක්ට් වුණාට පස්සේ ඒගොල්ලෝ අපිට DJ Memo app එකේ කැමරා device එකට access එක දෙනවා. අපිට පුළුවන් මේකේ ඕන විදිහට control කරන්න. මේ app එකෙන් ඕන විදිහට control කරන්න පුළුවන්. අපි බලමු යට තියෙනවා අපේ controller set එක. ඒ set එක ගැනත් අපි බලමු ඉස්සරහට. හරි ඉතින් මේක තමයි මම කලින් පාවිච්චි කරපු DJI Osmo 6 එක. මේ 6 එකට වඩා ගොඩක් වැඩි දියුණු වෙච්ච ටෙක්නොලොජි එකත් එක්ක තමයි මේක තියෙන්නේ. ලොකු චේන්ජ් එකක් තියෙනවා මේකත් එක්ක ඔයගලන්ට පේන නැති. ඩිසයින් එකත් එක්ක බලමු ලොකු චේන්ජ් එකක් තියෙනවා මේකේ. ඒ වගේම මේකේ inbuilt tripod එක තියෙනවා. මේක inbuilt එක තියෙනවා. මේක inbuilt එනවා. මේකට අපිට attach කරන්න පුළුවන් වෙනම අරගෙන මේකට එන්නේ නැහැ. වෙනම අපිට මේකට අරගෙන attach කරන්න පුළුවන්. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අපිට මෙතන තියෙන joystick එක කැමරා එක පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න. මෙතන තියෙන joystick එක මේ joystick එකෙන් අපිට මේක control කරන්න පුළුවන් ඕන විදියට.
ඊට පස්සේ මෙතන තියෙනවා රෙකෝඩින් බටන් එක. අපිට රෙකෝඩින් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ෆොටෝස් එක කැප්චර් කරන්න පුළුවන් මෙතන රෙකෝඩින් බටන් එකකින්. ඊට පස්සේ මෙතන තියෙනවා මෝඩ් බටන් එක. ඉතින් මේක අපිට මෝඩ් 4කට දාන්න පුළුවන්. මේක ස්පින් මෝඩ් එක ඔයගොල්ලෝ දැකලා ඇති. මම දැන් වීඩියෝ එකේදී දාන්න ඔයගලන්ට ස්පින් වීඩියෝ එකක්. අන්න ඒ විදිහට මේකේ ස්පින් මෝඩ් එකකුත් තියෙනවා. ඒ වගේම ස්ටෙබිලයිසේෂන් මෝඩ් 3ක් තියෙන. මේ මෝඩ් 3ත් එක්ක මේක පාවිච්චි කරන්න පුළුවන් මේකේ. ඒ වගේම ඔන් ඔෆ් බටන් එකත් මේකම තමයි තියෙන්නේ. ඒ ටිකත් එක්ක මෙතන තියෙනවා පෝර්ට්‍රේට් ලෑන්ඩ්ස්කේප් චේන්ජ් කරන බටන් එක. මේක දෙපාරක් ක්ලික් කරාම මේක චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක එකපාරක් ක්ලික් කරාම අපිට සෙල්ෆි කැම් එකයි ෆ්‍රොන්ට් කැම් එකයි දෙක බැක් කැම් එකයි සෙල්ෆි කැම් එකයි දෙකම මාරු කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේ තියන්නේ මෙතන තමයි විශිෂ්ට වැඩේ තියෙන්නේ. මේකේ පුළුවන් අපිට zooming කරන්න. ඔයගලන්ට පේන ඇති. අපිට මේකෙන් zooming control කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන battery indicator එක සහ bluetooth icon එක bluetooth connect වෙලාද නැද්ද කියලා ඒ ටික තියෙනවා. battery indicator එක කොළ පාටින් පෙන්වනවා. battery වයනකොට ඒක කලර් එක change වෙලා රතු පාට වෙනවා. back එකේ button එකක් තියෙනවා. මේක double press කරාට පස්සේ අපිට phone එක තිබ්බ angle එකට මාපව ගන්න පුළුවන්. triple press කරාම තුන් පාරක් මේක press කරාට පස්සේ මේ cam එක ආයි අනිත් පැත්තට rotate වෙලා අපිට cam එක අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. ඒකත් මේ විදිහට තමයි වෙන්නේ. ඉතින් මේක තමයි face tracking module එක. මේ වීඩියෝ කරන කැමරා එක මම track කරලා තියෙන. ඔයාලට පේන්නේ නැති. මම මුකුත්ම කරන්නේ නැහැ. මම කිසි දෙයක් කරන්නේ නැහැ. ඔයාලට පේන්නේ නැති. මම කිසිම controlling එකක් කරන්නේ නැහැ. ඒක auto track වෙලා තියෙන්නේ. හරි ඉතින් guys ඔයාලට පේන්නේ නැති. මාව දැන් track වෙලා තියෙන්නේ. මේකේ tracking module එකේ ඔයාලට පේන්නේ නැති. ඉතින් මේ tracking module එකේ තමයි ප්‍රධානම මැජික් එක තියෙන්නේ. ඕක තමයි gimbal එකේ unboxing එක සහ review එක. ඉතින් මම මේක පාවිච්චි කරලා පොඩි shout out එකක් දෙන්න. මගේ Facebook page එකේ YouTube එකේ. ඉතින් අචිවනන්ඩු Facebook page එක follow කරන්න. subscribe කරන්න YouTube එකේ අපේ අචිවනන්ඩු YouTube channel එක. ඉතින් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. මම අචිවනන්ඩු.